මෙතෙක් නැසූ කතාවක් කියන්නම් කියලා කියනවා. තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කරනවා. යමෙක් විශ්ව දොරටුවෙන් ඇතුල් වන්නේහිද ඔහු චක්‍රවර්ති රජ පදවිය අතික්‍රමණය කරා කියලා කියනවා. ඔයගොල්ලන් හිතාගෙන ඉන්නේ නිකම්ම එයා සෝතාපන්න වුණා කියලා නැතිව. කොහේ හරි දහසකට ඝාතනයක් කරලා එකෙක් ඇතුල් වෙනවයි කියලා දැනගත යුතුයි. දහසක් මරලා එකෙක් ඇතුල් වෙනවයි කියලා දැනගත යුතුයි. දහසක් මරන ඕනේ ලෝකේ. එකෙක් සෝතාපන්න වෙන වෙලාවට. මෙන්න මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. තථාගතයන් වහන්සේටත් බැලන්ස් කරගන්න බෑ. නතර කරන්න බෑ. යමෙක් සෝතාපන්න වෙන්න ඉන්නවනම් එක්ක ඔහු දහසක් නිදි කරවගෙන නිදහස ලබන්න පැමිණිය යුතු වෙනු. නැත්තම් යමෙක් සෝතාපන්න වෙන්න යනවනම් සෝතාපන්න වෙන වෙලාවට දහසකට නිදා ගන්න ඔප්පු ලියලා අවසන් වෙනවා. ඒකයි තථාගතවරු කියන්නේ නිවනට සැපත් වෙන්නේ මහ පොළොවේ නියපිටක් වූ ප්‍රමාණයක් කියලා. නිර්වාණයට සැපත් වෙන්නේ මහ පොළොවේ නියපිටක් වූ ප්‍රමාණයක් කියලා. අනික් කට්ටිය බේර ගන්න බෑ කියලා කියනවා. අනිත් අය බේර ගන්න බෑ කියලා කියනවා. එක්කෙනෙක් සෝතාපන්න වෙනවා නම් ඔහු චක්‍රවර්ති රජ පදවිය අතික්‍රමණය කරනවා කියලා කියනවා. අඟුලිමාල චක්‍රවර්ති රජ පදවිය අතික්‍රමණය කරන්න එන්නේ කොහොමද කියලා අහනවා. දහසක් නිදි කරගෙන වෙන. දහසක්ගේ බෙල්ල කපාගෙන වෙන. ඇවිල්ලි වෙල්ල අවසන් බෙල්ල කපන්න කලින් සෝතාපන්න කරනවා. යමෙක් සෝතාපන්න වෙනවා නම් මේ ලෝකයේ තුල දහසක් නිදාගත යුතුයි කියලා මේ කතාවෙන් දැනගත යුතුයි. ඒකින්ද විශ්ව දොරටුව ප්‍රධානය කරනවා වගේම අර නිදා ගන්න ඉන්න දහසට අවලෝකීතේශ්වර සූත්‍රයත් ප්‍රධානය කරන්නයි කියලා කියනවා. දෙක බැලන්ස් එකේ රැගෙන යා යුතුයි. නිදහස ලැබපු දහසක් එකතු වුණොත් නිදහස ලැබපු දහසක් එකතු වුණොත් ඊට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ඉන්න ඕයි. 180න් සෝතාපන්න වෙච්ච අය දහසකට වැඩි ප්‍රමාණයක් ඉන්න ඕයි. එක්කෙනෙකුට 1000 ගානේ බිලි පූජාවල් ලෝකෙ තුල තියෙනවයි කියලා දැනගත යුතුයි. එක්කෙනෙකුට 1000 ගානේ. දහසක් නිදාගත්තයින් පස්සේ නිදහසක් ලබන සෝතාපට්ටිය චක්‍රවර්ති රජ පදවිය අතික්‍රමණය කරනවාය කියලා එදා තථාගතයන් වහන්සේ දේශනා කරේ මේක වෙන. ඒකින්ද අවලෝකීතේශ්වර සූත්‍රයත් 180න් ඇතුල් වෙන අය අන් අයට ප්‍රදානය කළ යුතු වෙනවා. නැත්නම් ඒ කට්ටියගේ ජීවිත අවදානම් කලාපවලට හසු වෙනවා. මෙතෙක් නොකියූ ධර්මයක් වෙනවා.